හොඳයි. දැන් අපි අලුත් ෆයිල් එකක් ඉම්පෝට් කරගන්න හැටි බලමු. දැන් මම මේ තෝරාගෙන එන ක්ලිප් එක වීඩියෝ ඔඩියෝ දෙකම තියෙනවා. මම දැන් ඒක ඉම්පෝට් කරගන්නවා ටයිම්ලයින් එකට. දැන් මට මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ ඔඩියෝ මික්ස් කර ගැනීම ඔඩියෝ ඉෆෙක්ට්ස් ඔඩියෝ එකට ඉෆෙක්ට්ස් දාන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. මෙන්න මේ ඔඩියෝ මික්ස් එකෙන් තමයි අපි ඔඩියෝ එකට වෙනස්කමක් කරන්න තියෙන්නේ. දැන් අපි මේ තෝරාගත්ත වීඩියෝ ක්ලිප් එක අපිට පුළුවන් මේ ක්ලිප් එකේ වීඩියෝ ඔඩියෝ දෙක වෙන් කරගන්න. හැබැයි අපි ඉම්පෝට් කරගන්න වෙලාවේදී වීඩියෝ ඔඩියෝ දෙකම එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඒක කරන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක රයිට් ක්ලික් කරලා unlink audio and video කියන එක ක්ලික් කරාම ඊට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එකයි ඔඩියෝ ක්ලිප් එකයි දෙක වෙන් කරගන්න. දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එක චූටි කරේමි. ඔයගොල්ලන්ට මතක ඇති මම කියලා දුන්නා වීඩියෝ ක්ලිප් එක චූටි කරන්න කියලා. මෙන්න මේ zoom කරන tool එක පාවිච්චි කරලා alt එක ක්ලික් කරගෙන zoom කරන්න පුළුවන්. හොඳයි. මෙන්න මේ audio track එක මට මෙතනින් අයින් කරන්න. මේ වීඩියෝ ක්ලිප් එක බලන්න පුළුවන් බලා ගන්න ප්ලේ වෙනවා. දැන් ඔක වැඩ නැහැ. බස වැඩනවා. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මෙන්න මේ වීඩියෝ කොටස ඇරෙන්න ඔඩියෝ කොටස විතරක් ප්ලේ කරලා. දැන් ඔයගොල්ලෝ ඇති ඒක ප්ලේ වෙනකොට මෙන්න මෙතන තියෙන එකොලයිසර් එක වැඩ කරනවා. පේනවද? හොඳයි. එහෙනම් අපි මේ ඉම්පෝට් කරගත්ත ෆයිල අපි ආයෙත් ලොක් කරමු. අපිට අත්තරද්දකින් මොන හරි දෙයක් වැරදුනොත් අපි මුල් තත්ත්වයට ආයෙත් යන්න පුළුවන්. අපි ඒක කරන්නේ edit undo lock clip on timeline කෙනෙක් ක්ලික් කරාට පස්සේ අපි ආයෙත් මුල හිටි තැනට යනවා. ඊට පස්සේ මම මේ බෑක් කරේ තිබ්බ තැනටම. ඊට පස්සේ අපිට මේ ක්ලිප් එක ලොක් කරලා බලන්න පුළුවන්. හොඳයි. දැන් මට අවශ්‍යයි මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ඉදිරියට. ඒ කියන්නේ දැන් අපි CD එකක් ප්ලේ කරනවා නම් ඒ CD එක ප්ලේ කරන්නට ඉස්සර වෙලා අපිට දර්ශනය වෙනවා එන්ටර්ටේන්මන්ට් ඒ වගේ ටෙක්ස්ට් ටිකක් අපිට පෙන්වුම් කරනවා නේද? අපිට ඒක හදාගන්න මේකට ටයිටල් ඇඩ් කරන්න ඕන. ඒ ටයිටල් ඇඩ් කරන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ෆයිල් යනවා. ෆයිල් ගිහලා new title. අපිට අවශ්‍ය ටයිටල් එකක් අපිට මෙතන දෙන්න පුළුවන්. මෙන්න මේ T එක ක්ලික් කරාට පස්සේ අවශ්‍ය තැන ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට ටයිප් කරන්න පුළුවන්. මම ටයිප් කරන්නම් clip 1 කියලා. හොඳයි. දැන් මෙන්න මේ ටික සිලෙක්ට් කරලා අපිට පුළුවන් අවශ්‍ය කලර් ඇඩ් කරන්න. ඒක කරන්නේ
මෙන්න මෙතන color object colors කියලා තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අවශ්‍ය color එක මෙතන select කරලා okay කරනවා. ඊට පස්සේ ඒ color එක තමයි මෙතෙන්ට add වෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මෙන්න මේ අපි type කරපු කොටස යටට ගන්න මේ 100 අකුරු ඉදිරියට ගෙනහිල්ලා cursor එක ක්ලික් කරලා enter කරනවා. මම ඉදිරියට ගන්න පාවිච්චි කරන්නේ. හොඳයි. දැන් මම the computer කියලා type කරනවා.